අයිබෝන් මිත්‍රවරුනි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ගංකුකුල් පාලනය ගැන කරන අද වීඩියෝ එකට. ඉතින් මිත්‍රවරුනි ඔයාලා බලන්න ලස්සනට අපි ගංකුකුල් නිවාසයක් සාදාගෙන තියෙනවා. මේකේ කලිනුත් වීඩියෝ 3ක් 4ක් මම දාලා තියෙනවා. උළු අහගෙන තියෙන්නේ. ඉතින් මැට්ටෙන් තමයි ගහගෙන තියෙන්නේ. ඔයාලා චුට්ටක් බලන්න මෙන්න මේ ආකාරයෙන් මැට්ටෙන් ගහගෙන තියෙන්නේ. මෙතන බ්‍රහ්ම කියන කුකුල් වර්ගයේ ඉන්නවා. අය අපේ ගමේ ගම් කුකුල් වර්ගයේ ඉන්නවා. මේ බ්‍රහ්ම කියන කුකුල් වර්ගේ මම ගෙනාවේ ළඟදී ඒ නිසා මේ කූඩයක් හදාගන්නකම් මේ කූඩේට දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා වෙන් කරලා හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලන්න මේ යට ඉන්න බ්‍රහ්ම කියන එක, මේ පැත්තේ ඉන්න ගම් කුකුල් එක. තව කූඩයක් තියෙන මේකෙත් කුකුල්ලෝ ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයාලට දැක ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් ලස්සන කූඩයක් හදාගන්න. සාමාන්‍යයෙන් මේ ඉවුරකට අල්ලලා මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඔයාලට ඉවුරක් නැත්තම් බිම වුණත් මේ කලින් හදලා තියෙන මේ මැටි බිත්ති බැදලා ඒ කඩා වැටලා තියෙන්නේ. ඒ වගේ කූඩයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ නිවාසේ මෙයාලා සතුටින් ඉන්නවා. මේ මොකද රත් වෙන්නේ නැහැ. මෙයාලට අවශ්‍ය සීතල ඒ ටික තියෙනවා. ගොඩ සීතලත් නැහැ. සාමාන්‍ය මට්ටමේ එයාලට එයාලගේ පරිසරයක් හදලා දීලා තියෙනවා. පුළුවන් විදිහට එයාලගේ පරිසරයක් හදලා දීලා තියෙනවා. මිත්‍රවරුනි තවත් මේ ගැන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙන බලාපොරොත්තු වෙන අතර සමුගන්නවා. channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න. මොන හරි දැනගන්න තියෙනවා නම් comment එකකින් ඔයාලට අහන්න පුළුවන්. තවත් කට්ටියට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලට ජය වේවා.